ආයුබෝවන් යාළුවනේ උරුමේ රහස පිටුවේ පළමු වීඩියෝවෙන් අපි යන්නේ උපන්දා සිට කරපු පව් නැති වෙනවා කියලා විශ්වාස කරන පූජනීය කැලණි පුරවරයට. කැලණිය කියන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන්වන ස්ථානය. චූලෝදර සහ මහෝදර කියන නාගරජවරු දෙන්න වටිනා මිනි පළඟක් එහෙමත් නැත්නම් මැණික් පුටුවක් අයිති කරගන්න මහා යුද්ධයකට සැරසුණා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා ඒ යුද්ධය සංසිඳවලා ධර්මයේ දේශනා කළා. අන්තිමට නාගරජවරු ඒ වටිනා මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළා. අන්න ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි උතුම් මිනි පළඟ නිදහන් කරලා තමයි මුල්ම කැලණි චෛත්‍ය ගොඩනැගුවේ. ඒත් කැලණි ඉතිහාසයේ අඳුරු මතකයක් තියෙනවා. කාලයකට පසුව රජ වුණු කැලණිතිස්ස රජතුමාට තමන්ගේ බිසව සම්බන්ධ සැකයක් ඇති වුණා. රහතන් වහන්සේ නමක් අතේ තිබුණු ලිපියක් වර්ධවා වටහාගත් රජතුමා මහා පාපකර්මයක් කළා. රජතුමාගේ නියෝගයෙන් කිසිම වරදක් නැති ඒ රහතන් වහන්සේව උණු තෙල් කටාරමක දාලා ඝාතනය කළා. මේ මහා අපරාධය නිසා මුළු සෝභාදහමම කම්පා වුණා. දෙවියන් කෝප වුණා. මහා මුහුද ගොඩගලලා රටෙන් ලොකු කොටසක් විනාශ වුණා. අන්තිමට රට බේරගන්න රජතුමාගේ දියණිය විහාර මහදේවිය මුහුදට බිලි වුණාට පස්සේ තමයි ඒ විනාශය නතර වුණේ. අද අපි දකින මේ විහාරය ඒ අතීත කටා වගේම සෝලියස් මෙන්ඩිස් ශූරීන්ගේ සිතුවම් නිසා ලෝක පූජිත වෙලා තියෙනවා. ඉතින් අතීතයේ වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න කැලණිය තරම් හොඳ තැනක් තවත් නෑ. අපේ උරුමයේ සැඟවුණු කතා හොයන අලුත් ගමනට එකතු වෙන්න උරුමේ රහස ෆොලෝ කරන්න.